මගේ අද සුවිශේෂ දවසක් මට ඇත්තටම වචන එන්නේ නැහැ. මම මේ කතා බහට අපේ සභාපතිතුමාට මගේ සහෝදර රවින්ද්‍ර ඒ කියන්නේ රෝහන් නිරෝගී ප්‍රේමකතා රෝහන් මේ ප්‍රීති රන්දිනියගේ සැමියා නමුත් මගේ නිලු සහ රෝහන් ස්තුතියි රෝහන් හැම කෙනෙකුටම මට මේ ප්‍රදානය කරපු තිරිනවලටත් හැම කෙනෙකුටම මම ස්තුතිවන්ත වෙනවා. මට කියන්න තියෙන මේ දශකයේ මාව විශ්වාස කරලා මට රංගපෑමට ආරාධනා කරපු සෑම අධ්‍යක්ෂ කෙනෙකුටම ඒ වගේම නිෂ්පාදක කෙනෙකුටම ඒ වගේම කලාකාරයෝ සියලු දෙනෙකුටම මම ගාක ස්තුතිවන්ත වෙනවා. මට කරන්න පුළුවන් මගේ හෘදයෙන්ම ස්තුති කරන එකයි. ඒ වගේම මගේ මාත් සමග රංගපෑ සියලුම නළුනිරියන් රංගවේදී රංගන ශිල්පිනියන් සියලු දෙනාටම මේ වෙලාවේ මම ස්තුති කරනවා. මම හැමෝටම ආදරෙන් මටත් එන්නෝ හැමෝම ආදරෙන් කටයුතු කරන්න හැමතිස්සෙම උදව් වුණා. මට කායිකවත් කලබලයක් කලහක් තිබුණේ නැහැ. සභාපතිතුමා කිව්වා වගේ අපි කැපවීමෙන් වැඩ කරා. ඒක තමයි අද මට මේ ලැබිලා තියෙන සාර්ථකත්වය කියන එක මම ගන්නවා. ඒක මම ආඩම්බර වෙනවා. අනික තමයි මේ ගමනේදී මට උදව් වෙච්ච දෙන්නෙක් ඉන්නවා. මගේ හේවණල්ල වගේ පිටිපස්සෙන් හිටිය 70 දශකයේ සෑම් පෙරේරා කැමරා ඉදිරියට යන්න ඉස්සරලා හැමතිස්සෙම හැම දෙයක්ම නියම පිළිවෙලට තියනවාද කියලා පිටිපස්සෙන් ඉඳගෙන මාව සැකසුවේ සෑම් මල්ලි ස්තුතියි. ඒ වගේම අද දවසේ මේ අවස්ථාවේදී මේ කාල සීමාවේදී මා එක්ක ඉන්නේ තුෂාර විදානගමගේ මල්ලි ඔගක් ස්තුතියි. මාව හැමතිස්සෙම සකස් කරලා නියම විදියට මාව කැමරා ඉදිරියට ඉදිරිපත් කරන්න ගැන. ඒ වගේම මට අමතක වෙච්ච දේවල් තවත් තියෙන්න පුළුවන් නම් සමා වෙන්න. රූපවාහිනියේ මම වෙනුවෙන් සතියක් සිනමා ප්‍රදර්ශනයක් කරපු එකේනම් අර රූපවාහිනී සංස්ථාවට සියලු දෙනාට මම ගොඩක් ස්තුති කරනවා. ඒ වගේම මාධ්‍ය හැම වෙලාවකදීම ඕනම වෙලාවකදී මගෙන් ආරාධනා නැතුව මම කියන්නේ නැතුව මගේ පිටිපස්සේ හැමතිස්සෙම ඉඳලා තියෙනවා. මට අවශ්‍ය තැන අවශ්‍ය පබ්ලිසිටි හැමතිස්සෙම මට ලැබිලා තියෙනවා ප්‍රමාණයකට අවශ්‍ය විදිහට. ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගේ හැම මාධ්‍ය සහෝදරියක්ම හැම මාධ්‍ය ආයතනයකටම මම විශේෂයෙන් ස්තුති කරනවා. අනික තමයි මෙච්චර කාලයක් මට ඉන්න පුළුවන් වෙන්නේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් නිසායි. අපි මේ කිසි දෙයක් කරලා වැඩක් නැහැ. අපේ ප්‍රේක්ෂකයන්ට අපි කවුද මොනවද කරපු දේවල් පෙන්වන්න නැත්තම්. ඉතින් ඒ ප්‍රේක්ෂකයන් සහෝදර සහෝදරියන්ගෙන් මම ඉල්ලා සිටිනවා ඉදිරියට යන්න. මට විතරක් නෙමෙයි මේ සිනමාවට ඉදිරියට යන්න ආදරය කරන්න. අපිත් ඔයගලන්ට ආදරෙයි. ඒකෙන් යම් කිසි දෙයක් ඔයගලන්ට උකහා ගන්න පුළුවන් නම් ඒක තමයි අපිට තියෙන සතුට. ඉතින් මම හිතන්නේ මට කිසි දෙයක් අමතකුනේ නැහැ. අම්මෙකුට මමගේ පවුලේ සියලු දෙනාටම ස්තුති කරනවා. මාත් එක්ක මේ දසක ගණනාවක් හිටියට මගේ දෙමාපියෝ දෙන්නවත් මගේ ජීවිතේ යථාර්ථය පාදලා දුන්න නැසිගේ මගේ ඊරියන්ටත් මේ අවස්ථාවේදී මම ගොඩක් ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබ හැමට දෙවි පීඨයි ස්තුතියි. මුලදී කිව්වට මට කතා කරන්න බෑ කියලා හොඳම කතාවක් කළේ.
නෙමෙයි. ඒකෙදි මම හිතන්නේ මේ රටේ ගොඩාක් මුස්ලිම් සමිති නායකයෝ වගේ මේ සහෝදර සහෝදරියගේ රැකියාවන් නැවතුණා. ඒක පසුබිම් කරගෙන කරන මේ තේජා චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට ගෙන යන්නට ඒක යථාර්ථයක් බවට පත් කරන්න නිෂ්පාදක සුරංග ඒ වගේම අධ්‍යක්ෂක නිලන්ත මහත්මයාට ස්තුතියි මේ වෙලාවේ පොදු කරන විශේෂයෙන් තේජාගේ වසර 60ක සිනමා ජීවිතේ තමන්ගේ අත්දැකීම් තවත් ශක්තිමත් කරගෙන රංගනයේ තාමත්ම විශේෂ රංගනයක් කරනවා. එතුමියට සහ ඒ අනිත් අවසර සියලු ශිල්පීන්ට වගේ ස්තුති පුද කරමින් මම සමස්ත ලාංකිකයන්ටම පිළිගන්න ආරාධනා කරනවා. මේ රටේ මිනිස්සුන්ට අමතකවාදී මාතෘකාවක් ඒක පාදක කරගෙන මේ චිත්‍රපටය එන්න නරඹන්න. ඔබට එතකොට මේ රටේ අපේ තිබුණු ප්‍රශ්න ඉවතත් මේ වගේ කාලයක් තිබුණා නේද? ප්‍රශ්න අඩුවානේ මතක් වේ. අපිට මම කියන දේ තමයි අපි ඉතිහාසය අමතක කරලා අපිට ලස්සන වර්තමානයක් ගොඩනගන්න බෑ. අපි ඉතිහාසය හැමතිස්සෙම මතක තියාගෙන මේ වර්තමානයේ අපි අනාගතයට යන්න ඕනේ කියලා මම. Thank you. ලංකාවේ ඉතින් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව චිත්‍රපටය හදන්නේ බලාපොරොත්තු නිර්මාණය අතරම ඉතාමත් වගේ කරන්න ඕනේ මම්කරු අයිතිවාසිකම් පිළිබඳව ඉතාම සිනමාත්මක විදිහට මේ චිත්‍රපටය ඉදිරිපත් කරලා තිනවා. මම හිතනවා ඒක කර්මාන්තශාලා පවත්වගෙන යන අයට ඒ වගේම කර්මාන්තශාලාවල වැඩ කරන අයට තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න මේ චිත්‍රපටය හුඟක් උදව් කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම චිත්‍රපටය කිසිම කම්මැලිකමක් නැතුව අපිට රස විඳින්න පුළුවන්. ඉතාමත් හොඳ කතාවකුත් එක්ක චිත්‍රපටය හොඳින් නිර්මාණය කරලා තියෙනවා. මම ඊළඟ අපේ සහෝදරයට සුබ පතනවා අනාගතයේදී තවත් හොඳ නිර්මාණ කරන්න. තේජ වගේ අතරම මේ නිෂ්පාදකවල විදිහට සම්බන්ධ වෙච්ච නම වෙන මට ආරම්භ කරනවා මේ චිත්‍රපටය අතන ඇරගෙන ගෞරවයක් පිළිබඳ ඒ වගේම සිනමාවට අධ්‍යක්ෂකවරයෙක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය නිසා මම මේකට බලලගෙන ඉඳන් ස්ටයිල් එකට මේක තමයි සම්මාන චිත්‍රපටයක් මාර්කින් එක. ඒ නිසා මම මේ වගේ දෙයක් නායකත්වයක් පළවෙනි අවස්ථාවේ සහ මේ වෙනකොට අවසාන නිෂ්පාදනය ඒ නිසා පුද්ගලිකව මම කැමති වෙනවා මම මේකට අද විශේෂයෙන්ම අයින්ස් කරලා තියෙනවා අයින්ස් දශකයේ මේ සේවය සුළුවට පාඩුවක් කරනවා. ඒ නිසා මම ආරම්භ කරන එක නේද ශාරීරික විදිහට නාට්‍ය වලට ඒක ආර්ට් ෆිල්ම් බලනයි ආර්ට් කරන රසයන් වෙනස් සබ්ජෙක්ට් ආරම්භ
චිත්‍රපටයක්